ඔයාගේ කලින් තෙල් QR එක හරි නැත්නම් අලුත් එකක් හදාගන්න ඕන නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ Google එකේ search bar එකේ හරියටම type කරන්න මම මේ ගහන එක fuelpass.gov.lk කියලා. ඊට පස්සේ මේක next කරලා search කරන්න. ඊට පස්සේ මේ official website එකට යනවා. ඉතින් ඔයාලට මෙතන language select කරන්න පුළුවන්. ඉතින් මම දැන් සිංහල දානවා. ඔයා කලින් QR එක register වෙලා ඉඳපු කෙනෙක් නම් ඔයාට ඒකේ phone number එක මතක නම් ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් vehicle login කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ කලින් mobile number එක register වෙච්ච type කරන්න තියෙන්නේ මතක නම්. ඊට පස්සේ ඔයාට OTP අංකය එවන්න කියන එක ඔබන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනට ඔයාට තියෙන්නේ OTP එක enter කරන්න. ඊට පස්සේ ඔයාට මේ ඇතුළට යන්න කියන එක ඔබන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ කලින් QR එක ඊට පස්සේ ඔයාලට මෙතන screenshot එකක් ගහ ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන පල්ලෙහාන් තියෙන QR එක download කරන්න කියලා. ඒක ඔබන්න. ඊට පස්සේ ඔයාගේ QR එක උඩින් download වෙනවා. ඒ වගේම තමයි අනිත් එක තමයි ඔයා අලුතින් ඔයා register වෙනවා නම් QR එකට ඔයාට කරන්න තියෙන මෙතන back යන්න back ගිහලා vehicle registration කියන එකට යන්න. ඔයාගේ NIC number එක මෙතන දාලා ඊට පස්සේ mobile අංකය දීලා ඊට පස්සේ මෙතන OTP එක ගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒක type කරලා ඉවරලා ඔයාට download කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ නම වාසකම address එක දීලා මේ මීලක කියන එක ඔබන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ vehicle එකේ details ටික මේ ඇවිල්ලා ඒ ටික ඔයාට තියලා next කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ QR එක generate වෙනවා. ඉතින් මම දැන් කරන්නේ නැහැ මොකද මම කලින් already QR එකට register වෙලා තියෙන හින්දා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේ වීඩියෝ save කරලා තියාගන්න. ඒ වගේම like කරලා follow කරලා share කරන්න අනිත් අයටත් බලා ගන්න.